ඔබට ත්‍රිනේත්‍ර වෙබ් අඩවියෙන් ඔබට දැන් ලෝකේ කොතන හිටියත් මගේ ගෙදරට ඇවිල්ලා කේන්දරේ බලා ගන්නවා වගේ බලා ගන්න පුළුවන් වෙනවා. මාත් එක්ක සුහදව කතා කරන්න පුළුවන් වෙනවා. මේ ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට ඔබ පිවිසිලා ඔබට තාරුපු තෙන බදු කියන ජ්‍යොතිර්වේදියා දෛවඥය මුණ ගැහෙන්න පුළුවන්. එයත් එක්ක කතා කරන්න පුළුවන්. ඔබගේ ඕනම ප්‍රශ්නයක් ජ්‍යොතිෂ සම්බන්ධ වගේම තමයි ජීවිතයේ ඕනම සියලු ප්‍රශ්නයක් විසඳ ගන්න කතා කරලා ඔබට යම් පිළිවෙලකට වැඩක් කරගන්න පුළුවන්කම් පවතින. ඒ නිසා ඔබ ත්‍රිනේත්‍ර වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට අවශ්‍ය කරන ජ්‍යොතිර්වේදියා හොයාගන්න. ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න. එහෙනම් අපි ඉදිරියේදී ඔබ සමග දොඩමළු වෙමු. ආයි බොහොම සිළු දෙනාටම තෙරුවන් සරණයි. ජයග්‍රහයි කාලයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක subscribe කරන්න, comment කරන්න. බැලලා හරි comment දාන්න කමක් නැහැ. මම අද කතා කරන්න ආවේ මගේ පුතේ මේ ගුරු මාරුව ගැන. මේ ගුරු මාරුව 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා තමයි සන්ධ්‍යා කාලයේ සිද්ධ වුණේ. 2026 නොවැම්බර් 1 වෙනිදා කාලේ මේ ගුරු ග්‍රහය කටක රාශිය ගමන් කරන්නේ. නොවැම්බර් 11 ගුරු කටක රාශිය වක්‍ර වෙලා මිථුන රාශියට යනවා. ඒ 2026 ජූනි මාස 8 දක්වා කාලයේ පවතින ජූනි මාස 8 වෙනිදා ගුරු කටක රාශියේ වේගවත් ගමනක් ආරම්භ කරනවා. එහෙමනම් ගුරු වේගයෙන් ගමන් කරනවා නොවැම්බර් 1 වෙනිදා කාලේ. ඒ 1 වෙනිදා කාලය ගුරු මාරුව ඔබගේ ලග්න වලට කොහොමද? එහෙනම් අපි ඒ ගැන බලමු. අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක subscribe කරන්න, comment කරන්න, බයින්න කමක් නැහැ. අපි ඔබ සියලු දෙනාටම කරදරයක් බාධකයක් ඇති වෙන්න එපා කියලා මගේ පුතේ මම ප්‍රාර්ථනා කරන හැම මොහොතම ඔබලා දන්නවා මගේ හැටි. ඒ නිසා මේ සියලු දේවල් මේ කරදර බාධක ඉවත් කරලා යහපතක් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ උපන්න ඔබට මේ ගුරු කියන ග්‍රහය මගේ පුතේ ගෝචර වෙනවා. ඔබ කේන්ද්‍රේ 3 වෙන්නට ඔබගේ වික්‍රමස්ථානට එන්නේ 2025 ඔක්තෝබර් මාස 18 වෙනිදා අද දවසේ ඉඳලා ලබන අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදා කාලේ තමයි මේ 3 වෙනි ගෝචර වෙන්නේ. 3 වෙනි ගෝචර වෙන වගේම තමයි නොවැම්බර් මාස 11 වෙනිදා මේ අවුරුද්දේ ගුරු කටක රාශියේ වක්‍ර වෙලා මිථුන රාශියට ගත වෙලා ජූනි මාසේ 8 වෙනිදා දක්වා කාලයම ගත කරන්නේ මිථුන රාශිය ගත කරලා නැවත වාරයක් කටක රාශිය ගත වෙන ජූනි මාසේ 8 වෙනිදා ලබන අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදා කාලේ මේ ගත කිරීමේදී සෙනසුරුගේ නැකත් පාදවල බුදුගේ නැකත් පාදවල හා ගුරුගේ එක නැකත් පාදේ ගෝචර වෙන්නේ. මේ ගෝචර වීමේදී වෘෂභ ලග්න හිමි ඔබට විදේශගත දරුවන්ටත් ලංකාවස්ස දරුවන්ටත් මොන වගේ බලපෑමක් ඇති කරයිද ඔබ දන්නවා මම කියන දේවල්. ඒ ආකාර සිද්ධ වෙන නිසා ඔබ අපි මේ ගැන චුට්ටක් අවබෝධ කරගමු. අපි මේ ගැන කතා කරමු පොඩ්ඩක්. විශේෂයෙන් මගේ පුතේ මතක තියාගන්න ඕන ඔබ මේ ගෝචර වීමේදී ඔබගේ තියෙන පෞද්ගලික වූ දේපල ඔබ පරිහරණය කරන වූ දේපල පරිස්සම් කරගන්න ඕනේ. ඔබගේ දේපල එක එක්කෙනා උදුර ගන්න බලාවේ. පවර ගන්න බලාවේ. ඔබගේ අයිතිවාසිකම් නැති කරන්න බලාවේ. මෙන්න මේ දේවල් වෘෂභ ලග්න හිමියන්ට භුක්ති විඳින සිද්ධ කරගන්නවා ප්‍රබල විදියට. එහෙමනම් සියලුම දේවල් මගේ පුතේ නීත්‍යානුකූල වටපිටාවක් උඩ ඔබ කිරීමට සැලසුම් කිරීම ඉතාමත් වැදගත්. මේකෙන් පැටලෙ බේර ගන්න ඕන. මෙන්න මේ දේවල් මතක තියාගත්තොත් මේකෙන් බලපෑම වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යම් යම් දේවල් අස්සන් තැබීමේදී විශේෂයෙන් අපවීමේදී අප වෙන්න එපා, කැපුණාට කමන්නේ. මෙන්න මේ දේවල් මතක තියාගන්න. මොකද ඒකට හේතුවක් තමයි තව ගුරු ශනිගේ නැකත්වල ගමන් කරනවා කියලා කියන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරේ බාධක ග්‍රහගේ නැකත්වල. මේ නිසා යම් බාධා ඇතිවීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා. කට වචනෙන්වත් යම් කෙනෙක් වෙනුවෙන් අප වෙන්න එපා. වෙනදා තමුන්ගේ අදහස් හරි දීලා වචනයක් හරි දීලා උදව් කරා නම් මේ වෙලේ ඒ උදව්වත් නොකරපු විදිහ මොකද තනිකර කොඩි විනයක් කරගන්න වගේ වැඩක් වෙන වෙලාවක් මේක. මේ නිසා මේකන ඔබ දැනුවත් වෙලා අවබෝධයෙන් කටයුතු කරගෙන යන්න ඕනේ.
විශේෂව ව්‍යාපාර කරනවා නම් සේවකයන්ගේ වියදම් වැඩි වෙනවා. බඩු භාණ්ඩ බාහිර ආදී ඩැමේජ් කරනවා. කඩල මිදලා දානවා. එහෙනම් පරිහානියට වෙනවා කියලා මේ කියන්නේ. ගෙවල් වල තියෙන යම් දේවල් පවා පරිහානියටපත් වෙනවා කියලා කියන්නේ. විදුලි උපකරණ පිච්චෙනවා කියලා කියන්නේ. මෙන්න මේ වගේ දේවල් බලපෑම් ඇති කරන උෂ්ම ලක්ෂණ බොහොමයක් ඊටකට පවතිනවා. විශේෂව මතක තියාගන්න කමියුනිකේෂන් කටකතා වාචික භාෂා දුරකථනය. මෙන්න මේව සම්බන්ධව යම් පැටලි සහගත දේවල් වෙන්න පැටලි සහගත දේවල් ඇති කරගන්න ඔබ විහිව බලපෑම් ඇති කරගන්නවා මේ වෙනස් කර ගැනීම කළ යුතුමයි. ඔබගේ රැකියාව ගත්තට පස්සේ පුතේ රැකියාව අහිමිවල තිබ්බනම් නැවතවත් රැකියාව ලබා ගන්න වාසනා ගුණේ පවතින ස්වභාවයක් පෙන්눔 කරලා තියෙන මේ කියන ග්‍රහ රටාව. ඒ වගේ තමයි අලුත් රැකියාව නිලුම් පත්‍ර දාලා තියෙනවා නම් ඔබට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න කියලා ඇරයුම් ලැබෙනවා. හැබැයි ඇරයුම් ලැබුණට තරමක් ඒ රැකියාව ලැබෙන ප්‍රමාද කාලයක් ඇති කරනවා. මේක ඔබට භුක්තියෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් ඔබ හොඳින් අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන්න. එතන මගේ පුතේ පුළුවන් වෙනවා මේ කියන ගැටලුව මේ කියන ප්‍රශ්නේ විසඳ ගන්න ඔබට යම් ආකාර අත්වැටක් වේවි මේ කියන පලාපල ටික. ඒ වගේම තමයි ව්‍යාපාර කරන ඔබට ඔබගේ ව්‍යාපාර වෙන ප්‍රදේශ වලට ගෙනියන්න ඕනේ නම් දැන් තාක්ෂණය හරහා ගොඩක් ව්‍යාපාර දිනු කරනවනේ. ඒ සම්බන්ධ ව්‍යාපාරයක් කරන්න හිතනවා නම් ගමේ ගොඩේ රටේ තොටේ ප්‍රසිද්ධ කරගන්න ඕන නම් තාක්ෂණය උපයෝගී කරගෙන කටයුතු කරන්න හොඳ වෙලාවක් තමයි වෘෂභ ලග්න හිමියන්ට ගුරු මාරුවෙන් පෙන්눔 කරන්නේ. ඔබගේ ව්‍යාපාර ස්ථානයේ ඔබ කුලී පදනම මත අරගෙන තියෙනවා නම් ඒ භූමිය හෝ ඒ ගොඩනැගිලි අයිති හිමිකරුවන් නැවතවර ගිවිසුම් අත්සන් කරන සැලසුම් හදාවි. වෙනදට වැඩිය ඔබගේ කුලිය වැඩි කරන බලාවි. මේ නිසා ඔබ නිසි පරිදි අවබෝධ කරගන්න ඕනේ. නිසි වෙලාවට කුලිය ගෙවන්න ලේස්ති කරගන්න ඕනේ. නැත්නම් ඔබගේ උදුර ගන්න බලනවා වෙන කෙනෙකු පවරන්න බලනවා. මේක ස්ථිරවම කියනවා. මිනිසා මෙන්න මේ දේවල් වෘෂභ ලග්න හිමියෝ අවබෝධ කරගන්න ඕනේ. ඔන්න තව කතාවක් කියනවා. දුරකථනය හරහා මූණු පොත හරහා ඔබ පාවිච්චි කරන තාක්ෂණ මෙවලම් යම් උපාංග තියෙනවා. මේවා හරහා අනවශ්‍ය වූ සම්බන්ධතාවයන් ඇති කරගන්න වෘෂභ ලග්න හිමියෝ පොරබඳවන වෙලාවක් පොරබැඳීම් ඇති වෙනවා. ඒ හරහා සහ සම්බන්ධතාවය වැඩි කරගන්න වටපිටාවක් යදෙනවා. ඔබ ගාව කායික ආශාව ලිංගික ආශාව රාගාදික සිතිවිලි මෙන්න මේවා මුදුන්පත් වන වෙලාවක් මේ මුදුන්පත් වෙන එක හොඳයි. හැබැයි පරිස්සම් කර ගැනීම ඊට වැඩිය හොඳයි. මෙන්න මේක මගේ පුතේ වෘෂභ ලග්න හිමියෝ වැඩි අවධානයක් අවබෝධයක් තියාගෙන කටයුතු කළ යුතු වෙලාවක්. විශේෂයෙන්ම ඔබගේ දුරකථනය පරිස්සම් කර ගන්න ඕනේ. කට කතාව පරිස්සම් කර ගන්න ඕනේ. ඒ වගේම තමයි සහ සම්බන්ධතාවයන් ප්‍රේම සම්බන්ධතාවයන් වැඩි කරගන්න වෘෂභ ලග්න හිමියෝ උත්සාහවන්ත කාල පරිච්ඡේදයක් වශයෙන් උත් අමුතු යහළුවෝ යෙහෙලියන් හම්බ වෙනවා. අමුතු කට්ටියත් එක්ක ඇසුරු කිරීම හම්බ වෙනවා. හැබැයි ඇසුරු කිරීම හොඳයි. පරිස්සම් කරගෙන ඇසුරු කරන ඊට වැඩිය හොඳයි පුතේ. මෙන්න මේවා අවබෝධ කර ගැනීම කළ යුතුමයි. කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කරන්න පවා වෘෂභ ලග්න පොළඹවන වෙලාවක් වශයෙන් පෙන්눔 කරනවා. ඔබගේ පදිංචි භූමිය හෝ නිවසින් හෝ පිට වෙන්න ඉන්න ගෙදර ප්‍රශ්න ගැටලු තියෙනවා කියලා වෙන කෙනෙකුට යන්න කුලීපදන මත යන්න හරි. වෘෂභ ලග්නියමගේ හිත දෙන වෙලාවක් වශයෙන් මේ වෙලාව පෙන්눔 කරන නිසා මෙන්න මේ දේවල් ඔබ අවබෝධය තියා ගැනීම මගේ පුතා ඊ타ත්ම වැදගත් බව ඔබ හොඳින් මතක තියා ගන්න ඕනේ. මේක ප්‍රබල පිළිහිටීම. මේ ප්‍රබල වීම ගැනයි ඔබ දැනුවත් වෙන්න ඕනේ. ප්‍රබල වෙන කාරණාවයි දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගෙදර දොර පෞල් ජීවිතය තුල දෙන්න දෙමහල්ලා අර ඩිවෝස් නැතුව ඩිවෝස් වල වගේ ඉන්නවා කියලා කියන්නේ. මෙන්න මේ ස්වභාවයෙන් කටයුතු කරන්නත් මේ වෙලාව පොළඹවනවා. ගෙදර දෙන්න දෙමහල්ලා දෙපැත්තට අදිනවා. අර කඹ අදින වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මෙන්න මේ දේවල් වෙනස් කරගන්න වෙනදට වැඩි නිවසියන් ගැන ගෙදර ගැන හිතලා බලලා කටයුතු කරන්නේ නම් ඔබට මේ කියන බලපෑම
වෙනස් කරන්න පුළුවන්කම පවතිනවා ප්‍රබල විදියට. ඔන්න තියෙනවා මගේ පුතේ රැකියාව කරන ගමන උසස් අධ්‍යාපනය කරන්න ඔබට වරප්‍රසාදයක් ගන්න වාසනාව ගුණ පවතින වෙලාවක්. ඒ වගේ යොමු වෙනවා නම් බොහොම සාර්ථකත්වයේ කරා යන්න වෘෂභ ලග්නෙට පුළුවන් වෙනවා මේ ගුරු මාරුව. වෘත්තිමය අධ්‍යාපනයක් හෝ ශාස්ත්‍රීය කටයුත්තක් හරි කරන්න සැලසුම් තියෙනවා නම් මයි පුතා බය නැතුව ඒක කරන්නේ ලේස්ති කරගන්න. ගුරු කියන්නේ ශිෂ්‍ය සම්පන්න ග්‍රහයෙක්. ප්‍රඥාකාර ග්‍රහය. ඔබගේ වික්‍රම ස්ථානයේ ගමන් කරන්න. එන වික්‍රමයක් තියෙනවා මෙතන. ඒ වික්‍රමයට ඔබ හොඳින් මුහුණ දී යුතුමයි. අතපහුවෙච්ච අධ්‍යාපන කටයුතු නැඹුරු වෙලා ඒව සාර්ථක කරගන්න උත්සාහ ගැනීම කරන්න. ඒ ගමන යන්න පුළුවන්. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් බාධක මැද විදේශගත වෙන වාසනා ගුණයක් පවතිනවා අධ්‍යාපන කටයුත්තකට හෝ වෙනම කටයුත්තකට. හැබැයි චුට්ටක් වියදම් වැඩි වෙනවා මගේ. අතේ හම්බෙන එදා මෙදා හම්බෙන ධන ආදායමට වැඩි වියදම් වැඩි කරන්න යම් යම් වටපිටාවල් යෙදෙනවා. ඒ වටපිටාව යෙදෙන්නේ පුතේ අනවශ්‍ය දේවල් වලට. නිතර නිතර ඥාති සම්බන්ධතාවයන් වලට එකතු වෙලා වැඩ කරන්න. සහෝදර සහෝදරියන්ගේ යම් ප්‍රශ්න ගැටලුවකට මැදිහත්ලා වැඩ කරන්න. වෘෂභ ලග්නෙ පොළඹවන වෙලාවක්. රැකියා ස්ථාන තුළ ශක්තිමත්ව වැඩ කටයුතු කරන්න ඕනි. ඔබට නිලය දෙන්නේ නැහැ. වාචිකව කියන ඔබ පත් කරන්නම් යම් තනතුරකට ඔබ වැඩ කරන්න කියලා. මෙන්න මේ දේවල් වෘෂභ ලග්න හිමි රැකී ආරක්ෂා කරන කට්ටියට අත්විඳින සිද්ධ කරන පිළිටීම. මිනිසා මෙන්න මේ දේ තව පුත කරගන්න ඔබ. මේක ගැන අවධානය තියාගන්න. ඒ වගේ දැන් මනස නිරෝල් කර ගැනීම ඉතාමත් වැදගත් වගේම තමයි විශේෂයෙන් ව්‍යාපාර වලින් දිනු වෙන වාසනා ගුණය පවතිනවා. හැබැයි සේවකයන්ගේ දැස්ස සංගය යම් ප්‍රශ්න ගැටලු ඇති කිරීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා මගේ පුතේ. මෙන්න මේ දේවල් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් ඥාතීන් ඔබගේ උදව් උපකාර ඉල්ලගෙන ඉන්න වෙලාවක් වශයෙන් පෙන්눔 කරන මේ වෙලාව. ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුණොත් නම් එය වැඩි වෙන්න බලනවා. විශේෂයෙන් පදිංචි ස්ථානයෙන් හෝ ඔබට ඈත් වෙලා කටයුතු කරන්න. සිද්ධ කරනවා වගේ ඔබගේ මව විශේෂයෙන් මතකද මව අසනීපගත වෙන්න රෝගාතුර වෙන්න. බොහොමයක් බලපෑම් ඇති කරන වෙලාවක් වශයෙන් මගේ පුතේ පෙන්눔 කරනවා. ඒ වගේම තමයි සිතට සතුටක් ප්‍රීතියක් නැති කියලා කියන්නේ. වහලෙක් වගේ වැඩ කරනවා කියලා මෙන්න මේ ස්වභාවයට පත් කරන්න වටපිටාවක් එන වෙලාව. තිබෙන මුදල් හා තැන්පත් මුදල් හෝ නිකරුණේ නැතිනාස්ති වෙන්න තත්ත්වයක් ඇති වෙනවා. තමුණු තිබු තත්ත්වය පහළ වැටීම ඇති කිරීම වගේ තමයි යම් යම් අනුමාන කරන වැඩවලින් යම් යම් නඩුහබ වලින් තනතුරු වලින් පහ කරන්න නඩුහබ වල පැටලෙන්න පවා වටපිටාවක් යෙදේවේ. ඥාති හිත මිත්‍රාදීවගේ සහෝදරයෙකු හෝ වෙන්න පුළුවන් විනාශයක් සම්බන්ධ වෙලා. ඒ විනාශයක් නිසා ඔබට මානසික පිට චිත්ත පිට ඇති කරන වටපිටාවක් යෙදෙන දින කල පවතිනවා. ඔබ පදිංචි භූමිය හෝ ස්ථානය හෝ හැර යන්න පවා වටපිටාවක් යෙදේවි. ඔබගේ ධනය ඔබගේ භෞතික සැප සම්පත් මෙන්න මේවා ප්‍රවේශම් කරගන්න වෘෂභ ලග්නෙම වග බලා ගැනීම කළ යුතු. ඒකට තව හේතුවක් තමයි මගේ පුතේ මේ ගුරු කියන්නේ ඔබගේ කේන්දරේ 11 වෙනි අධිපතිය වගේ තමයි 9 අධිපතිය. සමාවෙන් 8 අධිපතිය. 11 අධිපතිය 8 අධිපතිය. 3 වෙනි නිසා අර යටි ගැහිච්ච පහුවෙච්ච යම් යම් දේවල් උඩේන වෙලාවක් මිනිසා මෙන්න මේ දේ අවබෝධ කරගන්න මේ වෙනස් කරගන්න ඕන නම් ඔබ දන්නවා මම කියන දේවල් ඔය විදේශගත වෙන්නේ ඉන්න හොරුන්ට අහු වෙන්න එපා. නීති අනුකූල වටපිටාවක් උඩ වැඩ කරන්න. ඔබගේ හොර ලිය කියලා හදන්න එපා මේ වෙලේ. මොකද ගුරු බුදේ නැකත්වල ගමන් කරන නිසා මම කියන්නේ. හොරුන්ට අහු වෙන්න එපා. විශ්වාසනීය තැනකට වැඩ කරන්න. විශ්වාසයෙන් වැඩ කරගන්න. එහෙම යහපත් වෙනවා. මේ දේවල් වෙනස් කරගන්න ඕන නම් පුතේ අන්‍ය ආගමික හෝ වේවා බෞද්ධ ආගමිකෙක් හෝ වේවා ඔබ ඔබගේ ආගමට අනුකූලව හිතට එක වැඩ කරන්න. ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශන අනුව බෝධි පූජා පැවැත්වීම, දෙවි දේවතාවුන් වහන්සේට නමස්කාර කිරීම, විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට
සක්‍ර දෙවියන්ට, පත්තිනි මෑණියන්ට, අන්‍ය ආගමිකයෙක් නම් ඒ ආගමට අනුකූල වෙලා වැඩ කරන්න. මේ කියලා දේවල් ගොඩක් දේවල් මගේ පුතේ වෙනස් කරගන්න පුළුවන්කම පවතිනවා ප්‍රබල විදියට. පුළුවන් නම් මගේ පුතේ විශේෂයෙන් බ්‍රහස්පතින්දා දින තෝරගන්න. බ්‍රහස්පති හෝරාව තෝරගන්න. සෙනසුරාදා දින තෝරගන්න. බ්‍රහස්පති හෝරාව තෝරගන්න. බදාදා දිනය තෝරගන්න. බ්‍රහස්පති හෝරාව තෝරගන්න. මෙන්න බෝධි පූජා පවත්වන්න. ධර්මානුකූල වෙන්න. ආගමානුකූල වෙන්න. ප්‍රතිපත්තිකරුක වෙන්න. ඒතර මේකේ බලපෑම් ගොඩක් වෙනස් වෙනවා. ඒ වගේ තමයි පුළුවන් නම් සෙත් කවි සජ්ජායනය කරගන්න. මම මේ වීඩියෝ මුලම කියනවා කරන්න පිළිවෙත් එක ඒ පිළිවෙත් නිවැරදිව කරන්න. පුළුවන්කමක් තියෙනවා මගේ පුතේ භික්ෂුවකට භික්ෂුණියකට අපපස්ථාන කිරීම ඊටමත් වැදගත් මොහොතක්. ගර්භණී මාතාවකට ආහාර පාන අපපස්ථාන කරන්න පුළුවන් නම් ඒකත් ඊටමත් වැදගත් මොහොතක් මේ මොහොතේ. විශේෂයෙන් ඔබ අවබෝධයෙන් වැඩ කරගෙන යාමයි. ඒ වගේ තමයි නඩුහබ තියෙනවා. නඩුහබ වලින් පරාද වෙන්න යම් යම් බලපෑම් ඇති කරන වෙලාවක් නිසා ඒ වගේ දේවල් පැටලෙන්න එපා. ඒක පස්සට කරගන්න පුළුවන්. තව ටික කල් ගත කරන්න පුළුවන් නම් ඔබට ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි. විදේශගත දරුවෝ ලංකාවේ දරුවෝ දන්නවා මම කියන අනාවගේ මම කියන පලාපල ඒ ආකාරයට සිද්ධ වෙන නිසා මෙන්න මේ ගැන ඔබ අවබෝධ කරගන්න. මේ ගැන අවධානය තියාගන්න. මේ ගුරුගේ ගෝචර ගමන්ට මගේ පුතේ පිළිවෙත් වශයෙන් කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ පිළිවෙත් ටිකක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම නිර්මාංශ වෙන්න ඕනි. ධර්මානුකූල ආගමානුකූල වෙන්න ඕනි. ප්‍රතිපත්තිකරුක වෙන්න ඕනි. මේ ප්‍රතිපත්තිකරුක වෙලා මගේ පුතේ බ්‍රහස්පති දවස්වල ගුරු හෝරා පවතින උදේ 6ත් 8ත් අතර සාමාන්‍ය වශයෙන් ඒ වෙලාවට බෝධි පූජා තියන්න. සෙනසුරාදා දවස්වල ගුරු හෝරාව තෝරගන්න. බෝධි පූජා තියන්න. බදාදා දවස්වල ගුරු හෝරාව තෝරගන්න. බෝධි පූජා තියන්න. බෝධි පූජා තියනකොට මගේ පුතේ විශේෂයෙන්ම උතුරු දිශාව හෝ ඊශාන දිශාව බලාගෙන තමයි නිර්මාංශ වී බෝධි පූජා පැවැත්විය යුත්තේ. ඒ වගේම තමයි නෙළුම් මල්, කහ පාට මල්, රන්වන් පාට මලුත් පුළුවන් තියනවා. මේව තිර බෝධි පූජා තියන්න. ඒ වගේම තමයි ගිතෙල් මිශ්‍ර කිරිබත්. ගිතෙල් මිශ්‍ර කිරිබත් ත්‍රිවිධ බෝධීන්ට පූජා කිරීම. බෝධීන් වහන්සේට පූජා කිරීම තුලත් මගේ පුතේ මේ කියන ඌදුරු දුරු කරන්න වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේම තමයි භික්ෂුවකට භික්ෂුණියකට දාන්නේමය පුණ්‍ය කර්මයක් කිරීම. චීවරය පූජා කිරීම. අසනීපනම් සොයල බලන බෙහෙත් වර්ග පූජා කිරීම. ඔවුන්ට අවශ්‍ය කරන සනීප ආරක්ෂක දේවල් පූජා කරන්න පුළුවන් නම් මේ කියන ගුරුගේ බලපෑම වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ තමයි ගර්භණී මාතාවකට කඩල සමග ආහාර ටිකක් දෙන්න පුළුවන් නම් ඇඳුම් පැළඳුම් ටිකක් දෙන්න පුළුවන් නම් සනීප ආරක්ෂක දේවල් දෙන්න පුළුවන් නම් මේ කියන බලපෑම වෙනස් කරන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම තමයි නිතර මගේ පුතේ අபிසම්විධාන පිරිත තුන් සූත්‍රය සජ්ජායනික ශ්‍රවණය කිරීම තුලත් මේ කියන බලපෑම වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ තමයි පුළුවන් නම් නාරසිංහ යන්ත්‍රය හෝ නාරසිංහ නවනත ආගොර බන්ධනය අපේ පරම්පරාව විතරයි තියෙන්නේ. නාරසිංහ නවනත ආගොර බන්ධනය කියන යන්ත්‍රය විද්‍යාත්මකව මතුල්ලා කරපලඳ ගන්න. ඒ වගේම තමයි පුළුවන් නම් විශේෂයෙන්ම නිර්මාංශ වී කටයුතු කිරීම තුළ මේ කියන බලපෑම් ගොඩක් වෙනස් කරන්න පුළුවන් බව තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා මේ පිළිවෙත් නිවැරදිව කරන හරියාකාරව කරන්න ධර්මානුකූල වෙන්න. ඒතර මේ කියන බලපෑම් ගොඩක් වෙනස් කරන්න පුළුවන්කම් පවතිනවා. විශේෂයෙන් මගේ පුතේ ගෙදර දොර නැගෙනහිර දිශාවේ සිට වයඹ දිශාව දක්වා ප්‍රදේශය ඊටාත්ම පිරිසුදුව තැබීම තුළ මේ බලපෑම් ගොඩක් වෙනස් කර ගන්න පුළුවන්කම පවතිනවා. නිතර ගෙදර සුවඳ දුම් මල්ලලා කහවත් දියරට කියලා පිරිසුදු වැඩ කරගෙන යන්න. හරියාකාර නිසියාකාර හරි වේලාවට බුදුන් වඳින්න. ඒතකොට මේ කියන බලපෑම් ගොඩක් වෙනස් වෙනවා. ඔබ සිල් දනාටම තෙරුවන් සරණයි.